පිළිබඳව තේරෙනවද? කර්මයේ පිළිබඳව උගලට හසුවෙනවද? එහෙම හසුවෙනවද? එහෙම තේරෙනවද නැද්ද? තේරෙන හැටි කියන්න බෑ. ඔව් නැතුව තිබ්බේ. හොඳයි. ඒක මේ කොහොමද තේරුම් ගන්න හැටි ගෑවුන්නේ නැහැ. හොඳයි. එතකොට මේ දැන් අපිට පැහැදිලිවම තේරෙන එකක් තමයි මරණකොට සිත නිරුද්ධ වෙනවා ශරීරයෙන්. ඒක අමුතු නෑ තේරෙනවා. බරක් නෑ නේද? ඒක පැහැදිලිනේ. පැහැදිලිද? එතකොට ඒකේ ආරම්භ නැත්නම් ඇති උනේ කොහොමද එතකොට? දැන් ඒ ඉවත් වෙන අවස්ථාව ආරම්භය ඇති උනේ කොහොමද? මෞතුදට ඒක වෙන්නේ නෑ තමයි. මොන වෙන්නේ මොනින්ද දකින්න ඕනේ. එතකොට අම්මා තාත්තා මොකද තේරෙනවා? අම්මා තාත්තා කිව්වම කියන්නේ විඥානයේ බැස්ස නෙවෙයි නේද? එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ සමහරවිට දරුවෝ නැත්තේ. දරුවෝ නැහැ. ඒ කියන්නේ ඇයි ඒ දරුවෝ නැත්තේ? කර්මය. මොකද කර්ම සමහර අයට දරුවෝ නැහැ කර්මය නිසා. නේද? අර බෝධිරාජ වරද කවුද නේ? අර කුරුළු විතරේ පවරම ඒ තියෙනවනේ කර්ම ශක්තිය කර්මයක් කතා කරනවා. ඒ වගේ ඒකෙන් තේරෙනවා එහෙනම් මේ කර්ම ශක්තියක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. නේද? එතකොට පවතින්නේ මොකක්ද? ඔක දැන ගැනීම තුළින් ඒ ගැන උගලට හසු වීම තුළින් දැන් පවතින්නේ මොකක්ද අපි දැනන්නේ එතකොට? අවුරුද්දේ ඇති වුණා. මරුණාම නැති වෙනවා කියලා තේරෙනවා. නේ? කොහොමද තේරෙන්නේ? අර කරන කතා නැහැ, ක්‍රියාවල් නැහැ, පේන්නේ ඉන්නේ මේවා නැහැ නේද? එහෙනම් මේ ඔක්කොම උනේ ඒ ඔක්කොම උනේ මේ විඥානේ පවතින නිසා. එහෙනම් මේ රූපයට සම්බන්ධ නැහැ ඒක. තේරෙනවද? මේ රූපයට සම්බන්ධ නැහැ. මේ ආයතනයන්ගේ මේ ක්‍රියාකාරීත්වය මේ සිදුවි මේ ඉපදීපද නැති යන මේ ක්‍රියාකාරීත්වය තුල මනසට ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳසෝදාය වශයෙන් ආයතන හරහා සිද්ධියේදී අපිට දැනෙන දේවල් පිළිබඳව අපේ නොදැනකම නිසා ලෝකයක් බාහිරින් හම්බෙලා තිබුණාට මේ ඔක්කොම මොකක්ද ඇත්ත කතාව? ඉපදිලා කරන්නේ තව කර්ම රැස් කරන එක. විපාක විඳින්මින් කර්ම රැස් කරන එක. නේද? ජීවත් වෙනවයි කියන්නේ මේ අපි හිතාගෙන ඉන්නේ ජීවල් හදනවා, ඉඩම් ගවනවා, දරුවෝ හදනවා, කසාද පදිනවා, ඒ වගේ ඉන්නවා, වයසට ගිහින් මැරෙනවා, එහෙම කතාවක්. එහෙම පැත්ත මේ සිද්ධ වෙන්නේ. දැන් කර්මයක් විපාක වශයෙන් ආයතන පහළ වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? කර්ම රැස් එතකොට ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? කර්ම රැස් වෙනවා කියන එක තේරෙනවද? එහෙනම් අපිට දැන් මේ පේ නැහැ එන දේවල් වලට ඊදෙනවා කියන්නේ මොකක්ද? කර්ම රැස් වෙනවා. දැන් මේක අපේ බුද්ධියෙන් දකින්න ඕනේ. නැත්නම් අපිට තේරෙන්නේ මොකද්ද? නෑ මම ඉන්නවා මේ ලෝකේ මෙහෙම එකක් තියෙනවා. අනිත් කට්ටියක් ඉන්නවා අනිත් දේවලුත් තියෙනවා ඒව නෙවෙයි දැකලා තින්නේ. ඒ ඔක්කොම තියෙනවා කියලා ඇපිලා තියෙන්නේ මොකද්ද?
මානසික ස්වභාවය. ඇත්ත දන්නේ නැතිකම නිසා මේ ඔක්කොම කර්ම රැස් වෙන්නේ. හොඳයි. අපි පවුල කර පින් කරන්නේ නොදන්නව වුණාට නුවණින් දැක්කේ නැතුවට අපිට ගෙනියන්නත් එක් මොනවාරි ඉපෑ කියලා එමුනේ කරන්නේ. එමෙන්න කරන්නේ. ඔකර කර ඉඳලා දෙන අපායන් වෙයි කියලා කතාවක් කියනවා යාර. ඒ කතාව කියන්නේ බුද්ධියෙන්ම නෙවෙයි. නේද? එහෙම කියනෝ නේද? විනද්දාම කරගත්තොත් නම් ඔය ටික තමයි පිටුරු කියලා ඕන එකක් සාමාන්‍ය සමාජය තුළ අපිට මේ වෙලා තියෙනවා. නමුත් සමාජය තුළින් ඒව ඇවිල්ලා තියෙන කතාව බොරුද? බොරු නෙවෙයි ඇත්ත. හැබැයි ඇත්ත කියලා තමන්ගේ බුද්ධියට තේරෙන්නේ පස්සේ. ඉස්සෙල්ලා අපි කරන්නේ විශ්වාසය තුළ මම කිව්වේ. ඒ කතාවල අහලා ඒ අනුව තමයි කරන්නේ ප්‍රඥාවකින් නෙමෙයි. ප්‍රඥාවෙන් නෙවෙයි කරන්නේ. සිල්ලකින්ම පටන් ගන්න සමහරට බුද්ධිමත් භාවයෙම නෙවෙයි. නේද? නමුත් හොඳදී අහවපන් දීලා නේද? ටික ටික තේරෙන්න පටන් ගන්න. නමුත් ඇත්තට මේකෙන් තේරෙනව මොනවද? ඒ කතාව ඇත්ත. ඒව නිකන් නෙවෙයි ඇවිල්ලා කියන්නේ. ධර්ම අවබෝධ කරගත්තු උත්තරමයන්ගේ දේශනාවන් වලින් ආපු පාරම්පරික දේවල් නේද? එනිසා ඒව අපිටත් ඇහෙනවා. ඇහෙනකොට ඉතින් ඒව කරනවා. හැබැයි තව ඒ සම්බන්ධව බුද්ධියකුත් නැහැ. කරනකොට ඕක තේරෙනවා. කරනකොට ඕක තේරෙනවා. මොකෙන්ද තේරෙන්නේ? ඔන්න ඒ වගේ පරීක්ෂණය කරනකොට. පරීක්ෂණය කරනකොට කියන්නේ භාවනා කරනකොට. භාවනා කරනකොට තේරෙනවා මේ පවතින ස්වභාවයේ කර්ම රැස් කිරීමක් කර වෙන දෙයක් නැහැ. වෙන දෙයක් නැහැ. කර්ම රැස් කරනවායි කියලා තේරුණොත් වැරදි වල ජීවිතෙන් කරනවද? කරනවද? පස්තාව කරන්න ගිහිල්ලා වක් කරනවද? අපි එදාදරකොට සෞඛ්‍ය සේවාකින් ආවා. එදාදරකොට ත්‍රිපියක් කියලා කවුරු හරි එහෙ හරියට මදුරුව ඉන්නවා කියලා. තේරෙනවද? දාන්න දෙන කවුද දෙන්නේ? කවුරු හරි දානවා. දාලා මට උපදෙස් දෙනවා පරා දෙන්න දානවා මේ වලවල් වලට. පරාද? ගප්පිද? එතකොට ඒක ඉවරයි. අර වගේ ඒක තමයි ඒක ඉවරයි. මොකක්ද ඉවරයි? උන් සේරම බෝවෙනවා එතකොට අනුන් කාදමනවා. තේරෙනවද? ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව කිව්වේ. මම කල්පනා කළා මම ගිරද්දානවා කියන්නේ අර ඔක්කොම ආල් කනවනේ. අර මధుර කීටියෝ. ක්‍රමේ ඒකනේ. ඒක වරදක් වෙන්නේ නැහැ. ඒකයි මට උපදෙස් දුන්නේ. ආලෝක දොඩ්ඩකින් ගන්න. ඒ අර ප්‍රශ්න එතන ඉවරයි මේ ප්‍රශ්න එතන ඉවරයි මේ වලෙත් ඉවරයි අර වලෙත් ඉවරයි. ඒක තාවකාලික එකක් තියෙනවා අර මොනවද බේන්ජාතික ඒක මේ මාස 6ක් විතර තියෙයි ඒක හරියන්නේ නැහැ. අරක ස්ථිරයි. අපිට හොඳම කාර්ය සභාවට කියලා බලන්නම් කොහොමද? ඒරවල සතුටුමයි මොකද කිසිදු තියනවද බලන්න මේ නීම මතුගුණ සතුටුයි කොච්චර මටද ඊට වඩා නැද්ද මතුගුණ ගන්න නේද? මොකද ප්‍රශ්න ඉවරයි මේ මොකද නෑ ඒකම බැරි ලෝක ජීවත් වෙන ටික අමාරු බව ඇත්ත ඒම සමහරවල් තියෙනවා මොකදම පත් කරන්න ගියාම එහෙම දැන් අර ඉස්සර වගේ නෙමෙයි වැඩි ආදායම් පැත්තනේ මුල් තැන බලන්නේ ඒ නිසා තමයි බැරි වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඉතින් ඒක කරේ නේද නැකොහොමද දැන් අපි දැන් භාවනා පැත්තට හැරෙමු ඕය තේරෙන්නේ මොකද සාමාන්‍යයෙන් ගණන් ගන්නව නෑ දැන් ඔය කරුණේ
ඔය කරගන්නේ මොනවද? කර්මය. අකුසල කර්ම. මොකක්ද කියලා අපි වල කරනවා නේද? අනිත් පැත්තට ඒක ගානක් ගන්න දැන් බෞද්ධ නෙවෙයි. බෞද්ධ පිරිසනේ. නේද? ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඒව ඉච්චර තේරෙන්නේ දොස් නෙවෙයි මේ කියන්නේ. තේරෙන්නේ නැති කවුද? ඇයි තේරෙන්නේ නැති? කර්ම පිටවදම අවබෝධයක් නැහැ. ඉතින් ලෝකේ ගැන එහෙම අවබෝධයක් ඇත්තේ නැහැ. ඒක ටික බුදුදහම පුරාන්නේ අන්න බෑ තේරෙන්නේ. කතාවකවත් එච්චර දැන් අවබෝධයක් තේරිලා නැති කමනේ අච්චර වට්ටමට වෙලා තියෙන්නේ. නැත්නම් ඒක අපිට හිතවත් වෙන එක කියන්නේ. හිතවත්ව කියන්නේ මේ. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා බලනකොට අපිට තේරෙනවා අපේ ජීවිතේ පවත්වනවා කියන්නේ මොනවද? කර්ම රැස් කරනවා. අකුසලෝ ඊට පස්සේ කුසල. ඒවයි වෙන් වෙලා හොඳ පැත්තට පියදලා කටයුතු කරනවා. එහෙම තමයි යන්න තියෙන්නේ. ඒක තමයි ක්‍රමය. හැබැයි ඒව මොනවද? ඒව කර්ම. හැබැයි කර්ම කියලා යාට තේරෙන්නේ කවද්ද? තව හොඳට. ඔව්. ඒව කර්ම කියලා. ඒව සසර කියලා තේරෙන්නේ. ඔය වගේ ඉපදී මෙරි යනවයි කියලා කියන්නේ මේ ලෝකයේ අතර තව ලෝකෙට යන එකක් නෙමෙයි. අපිට අරිත්‍යවල මෞර්තුට දුනා මෞර්තුෙන් පිට වෙනවා මේ කියන්නේ තව තැනකට යනවා කියන කතාවක්. එහෙම නමුත් සිද්ධිය වෙන්නේ මේ ආයතනයන්ගේ පහළ වීමමයි. ආයතනයන්ගේ පහළ වීමමයි. මේ පහළ වීම තුර මේ අපි විඳින්නේ විපාකයක්. විපාක විදීමේ කර්ම අපි කරපු හැටියට තමයි මේ ලැබිලා තියෙන ආයතන. ආයතන ලැබිලා තියෙන්නේ කරපු හැටියට. ඒකනේ ඔය පින්දාම් කරලා සමාඩ දාන ආදී පින්කම් කරලා නිවන් ප්‍රාර්ථනා කරපුව මිනිස්සෙක් වෙලා ඔන්න නිවන් දකින්න මග ආන්න අය හම්බ වෙනවා. වගේ වෙන්නේ ඒ කර්ම ශක්තිය. මිනිස්සුත් වෙනවා මිනිස්සෙක් විතර නෙවෙයි. ඒ වටපිටාවක් හම්බ වෙනවා. එතකොට ඒවා හම්බෙලා තියෙන කුමක් නිසාද? නිකන් හිතලා බලන්න. මොකක්ද? කර්ම ශක්තිය. ඒතකොට කර්ම විපාකයක් නෙවෙලා තියෙන්නේ. අපි හිතනවා අපි ඒ කාලේ ඉපදිලා මේ කාලේ මේ ගමවලට හොඳට ඇති මේ ඒක නිසා තමයි හම්බුනේ කියලා. එහෙම එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි සිද්ධිය වෙලා තියෙන්නේ. අපේ කර්ම විපාකයක් නේ. තේරෙනවද? කර්ම විපාකයට හම්බෙච්ච එක. මිසම් අපි උපදිනකොට ලෝකෙ මෙහෙම එකක් තිබුණා කියන එක නෙවෙයි. අපි දැන් හිතාගෙන ඉන්නේ එහෙමනේ නේද? අපි උපදිනකොට ලෝකෙ ඒව සකස් වෙලා. එහෙම නෑ. මේ සිද්ධි වෙන්නම කර්ම විපාකයක් නෙටේ. තිරිසන්නා දඹන්නක එවන ඒකෙමනේ තිරිසන් මානසික මට්ටම් තියෙන්නේ. නේද? එක ගෙදර 5 දෙනෙක් හිටියොත් මානසික මට්ටම් 5ක් නෙවෙයිද? කර්ම 5ක් නෙවෙයිද? එහෙම නෙවෙයිද කියලා බලන්න. නේද? ඒක නිසා කොහොමත් යථාර්ථය එකමයි. තේරෙනකම් අදම සිද්ධියක් උඩ යථාර්ථය එකමයි. අපිට ඔය වගේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලෙක ධර්මයේ තියෙන කාලෙක කියලා හම්බ වෙන්නේ මොන මට්ටමකද? කර්ම විපාකයක් හැටියට. විපාකයක් හැටියට. දුකෙන් මිදෙන්න ඕනකම ඇති වෙලා, නිවන් දකින්න ඕනකම ඇති වෙලා, ඒ සඳහා දාන ආදී පින්දහම් කරලා, ඊළඟ ගුණධර්ම වර්ධනය කරපු එකේ විපාකයක් හැටියට. නේද? ඒක අපිට හොඳට තේරෙනවා ධර්මතාවවලින්. මොනවද තේරෙන්නේ? දැන් ওই දාරුචීරිය ආදී ස්වාමීන් වහන්සේලා ඊට ඉස්සෙල්ලා මේ කාශ්‍යප බුදුහාමගේ කාලේනේ හරි කකුලඳු බුදුහාමගේ කාලේ හරි මට හරියට බුදුහාමගේ නම් මතක නැහැ. ගලක් උඩට නැගලා ඉනිමග කඩාගෙන කැලේ ඕකට නැගලා ඉනිමග අල්ලු කරලා දාලා විශාල ගලක් නැගලා ඉතින් භාවනා කළා. නිවන් දකින්න. දැන් මේ සාධන ඉවරුනේ ඉස්සෙල්ලා නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න බැරි වුණා. උත්සාහ කළා. සමහර උත්තර නිවන් දැක්ක සමහර අයට බැරි වුණා උත්සාහ කළා. නමුත් ඊළඟ අපේ ගෞතම බුදුරජාණන් ශාසනයේදී
ඉපදිලා ඒ කර්මෙට. අන්න බලන්න එතකොට ඉපදිලා කියන්නේ කර්ම ශක්තියක්. දැන් ඉපදිලා මොකද උනේ? බුදුහාමුදුරුවෝ හම්බ වුණා. හම්බ ඒ මොකටද හම්බුනේ? අර කරපු කර්ම ශක්තිය. දැන් එතකොට දැන් තේරුණාද? ඒ කාලේ ඉපදිලා හම්බ වුණා කියලා කියන්නේ ඒ කර්මයක්. නැත්නම් ඒ බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කරා නෙමෙයි. එදා ඒ බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කළේ නැහැ. මේ ආගරේ වල දෙන යොදකින් ඕන කියලා මේ පටන් ගත්තා. ඒක ආරම්භ ප්‍රාර්ථනාවක් තුනක් නෑ. ඒ කර්මක විපාකයක් තමයි. නේද? එතකොට විපාක වශයෙන් ඉපදිලා ඉතුරු ටික සම්පූර්ණ වුණා. සම්පූර්ණ ඵලසාරය සකස් වුණා. ඉතින් ටික. ඒක නිසා මේ අපි ජීවන්නේ මොකද්ද? මානසික මට්ටමේකට කර්ම විපාක විදි මේ කර්ම විපාක විදින සතර ස්වභාවය හොඳ නැහැ. ඇයි හොඳ නැහැ? මේ ස්වභාවය හරියට ධර්මය අවබෝධ වුණොත් නෑ ආය වැටෙන්න පුළුවන් පල්ලෙහාට. ආය වැටෙන්න පුළුවන් පල්ලෙහාට. උදාහරණයක් දීපලොන ජීවිතේ යන මට්ටම් ආවොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒක සමහර පිට වෙන්න පුළුවන්. අපේ මානසික මට්ටම පිළිබඳව 100% විශ්වාස මට්ටමක් නැති මට්ටම් කියනවද නැද්ද? තමන් හිතගෙන දන්න තීරණේ. අනිත් අයට කියන්න බෑ ඒක. නේද? මට නම් විශ්වාසෙට ඒක තේරෙන්නේ තම තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුලින්. නේද? තරමක්. ඉතින් මේමයි. ඒකෙදි බුද්ධිය මත ආවත් හරි. බුද්ධිය මත ආවත් හරි. බුද්ධිය මත තමයි ඒක රැඳීම කියන්නේ. වෙන එක බුද්ධිය හරියට આવත් පරිදිම නැහැ වලද කියන්නේ. එහෙම විදියක් නෑ. මේ ඉවසීම මත නෙවෙයි බුද්ධිය මත. පැහැදිලිද? ඉවසීම මත සමහර වැඩි වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වීර්යය වගේ. ඒවත් නේද බුද්ධිය තමයි බුද්ධියට කරුණු වැටුනොත් වැරද්ද වුණා හොඳටම තේරෙනවා නේද? ඒකට ඒක නෑ. හොඳයි. ඔය යන ගමනේදී අපිට බුදුහාමුදුරුවෝ හම්බෙලා සාසනයක් හම්බෙන්නේ මොකටද? කර්ම විපාකයක් ඇටියෙ. ඇයි එහෙම කිව්වේ? ඒ බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ කර්ම විපාකයක්. ඒක කර්මයක්. ඒක කර්ම විපාකයක්. තව ලෝකෙන් තමයි හම්බෙන්නේ බුදුහාමුදුරුවෝ. තේරුණාද? ඒකම ඔක්කොම තව මේ අවිද්‍යාවපත්යෙන් එතන කර්ම තව තියෙන්නේ. ඇයි අවිද්‍යාවපත්යෙන් කර්ම කියලා කියන්නේ? හරි. මොකක්ද ඒකට හේතුව? තවම කියන්නේ ඒ මට්ටම එනකොට එතෙන්දී අවිද්‍යාවෙන් හම්බුණා කියලා දන්නේ නැහැ. ඒ මට්ටමදී හම්බ වෙන්නේ නැහැ. නමුත් හම්බ වෙලා ඒ ටික වෙනකොට තමයි ධර්මතාව තේරෙනකොට මේ ආයතන රාශිය තේරෙනකොට කවදා හරි හම්බෙලා තියෙන ඇයට මොනවද? රූපමයි. ඇයට රූපමයි බාහිර රූප කියලා දෙන්නේ. වරදොල ගන්න එපා. විදියට වස්තු ප්‍රශ්නේ කරයි. නැත්නම් වරදකන බාහිර තියෙන එක කියලා හිතේ. ඔය හිතේ එන්නේ සාමාන්‍ය ඒකට තේරෙන්නේ තමයි එන්න තියෙන්නේ. එන්න කියන්නේ රූප ගැන බලනකොට වර්ණය කියන එකත් ඒක තියෙන එකක් කියලා හිතාගෙන ඉන්නේ. තේරෙනවද? එහෙම එකක් නෙවෙයි. කර්ම විපාකයක් ඇටිටමයි ඇහැට අපිට එදා ඉඳන් අද දක්වා හම්බෙලා තියෙන මොනවද? රූපමයි. මොන රූපද? වර්ණ රූප. වර්ණ රූප චිත්තචෛතසික නිසා ඇතිවන මානසික ස්වභාවය. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අවදත් මේ ආයතන ආරා එදා ඉඳන් අද දක්වා හම්බෙලා තියෙන මොනවද? ආයතන ඉපදිලා තියෙනකොට
ඇහැට රූපමයි කනට ශබ්දමයි ওই විදිහටමයි සලආයතනයන් ඇතිවීම තමයි උපදිනවයි කියලා කියන්නේ වෙන එකක් නෙවෙයි. වෙන එකක් බුදුම දේශනා කරලා නැහැ උපදිනවා කියන්නේ. උපදිනවට ලෝකෙ උපදිනවා කියලා කතාවක් තියෙනවද? ලෝකයක් තියෙනවා ඒකේ උපදිනවා කියලා එකක් තියෙනවද? නැහැ. එහෙම එකක් නැහැ. උපදිනවයි කියන එකේ ඇත්තම සිද්ධිය මොකක්ද? ආයතන පාරවීම. වෙන එකක් නෙවෙයි. ආයතන පාරවීම කියන්නේ නාම රූප ඇති වෙලා නැවත අර මුලාව මත කටයුතු සිද්ධ වෙනවා. පුජ්‍යලෙක්ගේ කතාවක් නෙවෙයි සිද්ධ වෙන. පුජ්‍යල මට්ටම මානසික නොදන්න කමට ඇති වෙන සිද්ධියක්. නේද තේරුණාද? ඒක නිසා මේ ආයතනයන් ওই සිද්ධිය ආයතනයේ සලකන ආයතනන්ගේ ඇතුළතින් කියන්නේ ඒක. නේද? එතකොට මේව ඔය විදිහේ කරගෙන යනකොට ඕම් ටික ගුණධර්ම පුරාණ ඔය කර්මයේ පිළිබඳ ටික කර්ම අවබෝධ කර යනකොට තමයි හත්ම වඩීමේ වැරදිලා හොරකම් කිරීමේ වැරදිලා සිල් ආරක්ෂා කරගෙන යන මට්ටම් තියෙන්නේ. ඒ මට්ටම් මේ වැරදි වලින් වැරදිලා ඒ සාමාන්‍ය ලෝකේ මානසික නාම ලෝකේ මේ බාහිර ලෝකයක් කියව නෙවෙයි. මේ කතා කරන්නේ මනසේ තියෙන අකුසල ස්වභාවයෙන් වෙන විලා ඉන්නේ මනසේ කර්ම ශක්තිය රැස් වෙන අයට. එහෙම වෙලා ටිකෙන් ටික කොහොම ගිහිල්ලා අපිට ආයතනයන්ගේම ස්වභාවය ඇත්ත ඇති හැටියටම තේරෙනවා. එතකොට අපිට කෙනෙක් දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. හම්බුනේ අවිද්‍යාවෙන් කියන එක තේරෙනවා. බුදුහාමුදුරුවෝට හම්බෙලා තින්නේ අවිද්‍යාව. තේරුණාද? ඇයි? කර්ම විපාකයකට හම්බුනාට කර්ම විපාක කර්මය ඇති වෙලා තියෙන අවිද්‍යාව නිසා කියන කාරණේ අවබෝධ වෙනවා. ඇත්ත දන්නේ නැතිකම නිසා. එහෙම අවබෝධ වෙනකොට එහෙම තේරලා තියෙනවද? හරි. එහෙම තේරෙනකොට මට කියන්නේ ඊගාවට අපිට පිළිදු වෙන්න තියෙන මොකක්ද කියන්නේ? දැන් ඕම යනකොට උපාදාන අඩු වෙනවනේ. ඒවා තේරෙන්නේ කාටද? මානසික ජීව ධර්මතාවය ඒකේ එතකොට එහෙම තේරිලා යන්නේ ඒ පිළිබඳ ආයතනයක් පිළිබඳ දැනීම ඇති වෙන්නේ කාටද? කාටද? කවුද අපි? ඔව් එහෙම ආව තේරෙනවා ඔතෙන් තියෙනවා තව කෙලෙසයක් ධර්මයේ තියෙනවා. මොකක්ද කෙලෙස? නන්දි රාගය කියන්නේ. මොකද්ද අපිට කියන්නේ? නන්දි රාගය කියන්නේ. නන්දි රාගය කියන්නේ මොකද්ද? ඔය ආයතන පිළිබඳ අවබෝධය ඇති උනේ ආයතන පිළිබඳ අවබෝධය ඇති උනේ සමන්තයි කියලා හැඟීමක් එනවා. තේරුණාද? ඒ හැඟීමක් එනවා. ඒක තමයි අන්තිමට එන හැඟීම. ඒකට කියනවා නන්දි රාගය. ඔව් කියවලත් නේ තේරෙනවා ඊට කියනවනේ. නන්දි රාගය කියන්නේ. ඔක එනවා. නොදැනුවත්ව එයාට අහු වෙන්නේ නැහැ. නමුත් ඒකත් අහු වෙනවා. ඒකත් අහු වෙනවා. ඒක අහු වෙන්නේ කාටද? ප්‍රඥාවට. මේ ප්‍රඥාවෙන් අර මේක මාරන්න කියලා මොකක්ද කියන්නේ? වම්මුද කියලා සූත්‍රයක්. ඔය සූත්‍රය කියනවා ඔය හම්බෙන්නේ නැහැ. ඔය දෙතන ඔමම මේ ඔන්නරපද ඉදිබ්බේ කම්බෝවේ ඔය කියන්නේ ඉබ්බේ කම්බෝවේ පංචස්කන්ධයෙන් ගැන කතා කරනවා නීවරණ වෙනවා කියනකොට ඕම කියන අන්තිමට නේද? ඔය විදිහට ඒ නන්දි රාගය කියන එකට තවුනේ නුඹ. නුඹට වෙන්නේ නැත්නම් ඒක තියෙන්නේ. ඒක ඇති වෙනවා. ඒ ඉන්න යන ක්‍රමය තමයි. ඒකත් වුණාට පස්සේ තමයි ආයතනයන්ගේ සිද්ධිය අර ලෝක ධර්මයන්ට කම්පා නොවන මානසික මට්ටම බුද්ධිය පිළිගන්න. මේ ගැඹුරු පැත්තක් කියන්නේ ඔය ධර්මතාවය දකින්න ඕනේ.
ධර්මතාවයේ දකින්න කෙනෙක් හම්බ වෙනවා කොහොම යනකොට. දැන් කරුණ තේරෙනවා කියන්නේ. ඒ දන්නේ නැතුව එතන හිටිනවා නුවණක් නෙවෙයි. එහෙම හිටිනවා දැන් හොඳට තේරෙනවා කරුණත් හරි කියලා. නමුත් එතන කියනවා ඒ වැටෙන ප්‍රඥාවට වඩා තේරෙනවා මේ තමන් කියන ගතිය එනවා. තේරෙනවද? ඒ තමයි නන්දි රාගය කියලා. බොහොම සියුම් කෙලෙස්. ඒ කෙලෙසෙත් නැතිවෙනකොට තමයි යථාර්ථම තේරෙන්නේ මේ සිද්ධිය. ඒ සිද්ධිය තේරෙනකොට සත්පුද්ගල සංඥාව සම්පූර්ණම දෙවෙනවා. ඇයි හේතුව? ආයතනගේ ක්‍රියාකාරීත්වය මොහොතක්වත් පවතින එකක් හම්බෙන්නේ නැතිකම නිසා. ඉතින් ඔන්නෝම යන ගමනක් යන්න තියෙනවා. තේරෙනවද? අව ඇති තව නොදන්නේ ඒවා නේද? ප්‍රඥාවට අහුවේ. නමුත් අර කියනවනේ ඒකේ අපේ මෙහෙම එකක් තියෙනවා. බර උගලන්න පුළුවන් මට්ටම් තියෙනවා. බර උගලන්න පුළුවන් කියලා කියන්නේ තමන්ට තේරෙන මට්ටම්. තම තමන්ගේ උත්සාහය කර්ම ශක්තිය මත. පුරාගෙන ආපු පාරමී ශක්තිය මත. ප්‍රඥාව වැඩිීමේ ස්වභාවයන් තියෙන එකේ විවිධාකාරයි. ඒක නිසා මේ උත්සාහය තමයි ඇති කරගන්නේ. වීරිය ඉදිරියට යන්න කැපකිරීමක් කරන්න ඕනේ. කරන්න තියෙන්නේ ඒක. වීරිය ඇති කර ප්‍රඥාව කියන එක අපිට ඕන හැටියට ලබා ගන්න බෑ. එහෙම එකක් නෙවෙයි. ඒක මේ Tamanට ඕන හැටියට ඒක Taman කරන එකක් නෙවෙයි. ඔය කරුණ ඔක්කොම යෙදිලා ක්‍රියාත්මක වෙනකොට සිදුවෙන ප්‍රඥාව වැඩෙන එකක් නෙවෙයි. ඕන හැටියට ඇති කරන්න පුළුවන් ප්‍රඥාව. එහෙම බෑ. මේ මාර්ගයේ වඩනකොට ඒකයි මාර්ගයක් තියෙන්නේ. මාර්ගයේ වඩන්න වීර්යයෙන් යුක්තව මේ අවස්ථාවල වඩනකොට වැඩෙන තමයි ප්‍රඥාව කියන්නේ. සමහරට භාවනා කරතරමටම ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. එහෙම තියෙනවා. නමුත් භාවනා කරන අවස්ථාවවල ප්‍රඥාව වැඩෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා කොහොම හරි ඒ මට්ටමට නුවණ එනකොට ඒ මට්ටම් නැවත පිරිසිදු කරගන්න අවශ්‍ය කරන පරිසරයේ ඒ යන පාර යන කෙනාට සකස් වෙනවා. මොකද භාවනා කළා උරුව නිසා. ඉතින් ඒ නිසා තව බණ අහලා තවත් පහසු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම භාවනාව දිනුන කරුණු ගණනාවක් හේතු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. වරින් වර ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. වරින් වර ධර්ම ශ්‍රවණය විතරක් කළා ධර්ම සාකච්ඡාවම ධර්ම ශ්‍රවණය කියලා හිතේ නෑ. ධර්ම ශ්‍රවණය බණ අහන එකක් කරන්න වෙනවා. ධර්ම සාකච්ඡාවකුත් කරන්න වෙනවා. බුදුහාමුදුරුවෝ එහෙමම දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. වීරිය වඩන්න වෙනවා. ඔය කරුණු සේරමෙන් කවුරුලා තමයි මොකද්ද? මේ නුවණ වැඩින්න ඉස්සරහට යන්නේ. ඒක නිසා පුළුවන් තරම් උනන්දු වෙලා උත්සාහවත් වෙලා කටයුතු කරන්න. මේ සාමාන්‍ය සමාජයට බයිනමයි කියන අපේ කතාව දැන් සාමාන්‍ය කතාවක්. නමුත් ওই කරුණ වෙනකොට ඒක නෑ නැති වුණාට ඕම්මම වෙනවා. අය ඕම්මම එන මොකද? ඔව් ආශ්‍රව කරනවා. ආශ්‍රව පැත්තට හැරෙනවා. මොකද විවේකයෙන් යුක්තව වන භාවනා කරන මට්ටම් වලදී නුවණයි එහෙම නැති වෙලාවකදී ස්වභාවයයි සම්පූර්ණ වෙනස්. මනස වැටෙනවා බොහොම වේගෙන්. අර මොකද්ද කියන්නේ අර ප්‍රෙෂර් බලනකොට එකක් වෙන්නේ. අර ඕම නැතර මෙහෙම බයි. ඒක නේද? ඕම කුඹිනකොට මේකෙන් ගහනකොට ඕම නැරලා අතාරකට ඕම බයි වනේද? නේද? ඒ වගේම මේ අර දින කිහිපයක් භාවනා කරනකොට නැගලා අර උලං ගන්නකොට වගේ ඒක අතාරිය ගමු. නෑ හිත විතරට අතාරිනවා ගයි. වෙන ඕමම ගාලා අතාරිනවා. අතාරිනකොට මොකද වෙන්නේ? නගීද? නෑ නගින්නේ හේතු නෑ. මෙහෙම වුණොත් තමයි මේ වෙන්නේ. තේරුණාද? හැබැයි මේක අතාරිය ගම ඔන්න ස්වභාවයක පැත්තේනවා. බෑලා. ඒ වගේ අපි ඊගාවට යන්නේ
වෙන පාටවත් යනව නෙවෙයි මානසික මට්ටම අර සුසුමකට වැටෙනවා. එතකොට අඩු වෙලා යනවා. හැබැයි ඉතින් මෙහෙම ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? උදාහරණ පුළුවන් විදිහට කටයුතු කරනකොට මේ වගේ එන්නේ නැහැ. මේ වගේ එන්නේ විවේකයෙන් එක කරනවා වගේ එහෙම එන්නේ නැහැ. එහෙම එන්න විදියක් නැහැ නේද? නේද? ඒ නිසා පුළුවන් තරම් අද කොහොම උත්සාහ කරන්න. හැබැයි ඉතින් වඩා බැට්ටි ප්‍රඥාවක් තියෙනවනම් ඒවා ඒ මට්ටමට ගන්න ආය පාරසුයි. තර මට්ටම වලට හඳව ගන්න පුළුවන් වෙනව නේද? උත්සාහ ගමු. උත්සාහ කරගෙන කරුණු තේරුනේ නැත්තම් ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔය තව කරගෙන කවදාද ගොඩ යන්න එපා. කවදාද ගොඩ යන්න. ඒ කවදාද ගොඩ යන්න නේද? ඒ නිසා අද මුත්තා මාරණී කිව්වේ සංඝ සභාවේ එහෙම ආරබත වික්‍රමත යුජත බුද්ධ ශාසන ආරම්භන බුද්ධ ශාසනයේ වීර්ය කරන්න කියලා කියන්නේ. දුනාත මච්චුනෝසේනම් නලාගාරං කුංජරෝ කියන උපමාව පෙන්නනවා. හරියට ඇතේ වටකඩු වටකඩයක් කටල පොඩි කරලා දානවා වගේ මේ කෙලෙස් සම්පූර්ණ දුරු කරලා දාන්න කියලා. යෝයිමත්මින් ධම්මවනේ අපමත්තෝ වියසති. ඒ කියන්නේ උපමා පෙන්නගෙන මේ ධර්ම විනය අප්‍රමාදීව කටයුතු කරන්නේ. අප්‍රමාදීව එතකොට තමයි පාය ජාති සංසාර ප්‍රාණය කළා දුක්ඛ සංසාර දුකින් මිදෙන්න පුළුවන් නේද? එහෙනම් අපි බලමු මේ අය කොහොමද බඩදන් කඩන දාන්නේ කියලා. ඒක මට බලන්න බෑ තමටම මේක තේරෙන්නේ නේද? එහෙනම් උත්සාහ කරමු. මේ උත්සාහවත් වෙන්න ආය සාකච්ඡාවක් කරමු අවශ්‍ය. ඈ අවුරුද්දකට ඉදාගන්න. මේ මොනවද? හරි. එහෙනම් හැම දිනකටම ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා